අයිබෝවන් ඔන්න ආදරණීය දරුවනේ ලෙසන් 7 හත්වෙනි දවස අපි හමු වෙන. ලකි 7 කියනවනේ නේද? එහෙනම් හත්වෙනි දවස බලමු අපි මොනවද අද දවසේ ඔයාලට කියලා දෙන පාඩම කියලා. අනිත් පාඩම් ටික බැලුවද මේ වෙනකොට? හරි එහෙනම් බලන්න. අද දවසේ කියලා දෙන්න පුතේ ඉප්තා කියන ක්‍රියාපදයට එක්ක භාවිත වන පද ටික. ඉප්තා කියන්නේ අඳිනව පළඳිනවනේ. නේද? අඳිනවා පළඳිනවා කොට සමහර පළඳින දේවල් වලට ඉප්තා යූස් කරන්න බෑ. ඒ හින්දා අපි බලමු ඉප්තා එක්ක පාවිච්චි කරන්න පුළුවන් පද මොනවද කියලා. ඉප්ත කියන වචනේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පයන්නේ නීතියට හසු වෙන්නේ නැති පදයක්. ඉප්තා, චොප්තා නේද? හරි. ඒ විශේෂත්වයත් මතක තියාගන්න. එහෙනම් බලන්න ඉප්තත් එක්ක භාවිත වෙන පද. පළවෙනි එක පජී. කලිසම අඳිනවා. ඊළඟ එක ජැකට් ජැකට් එක. ඊළඟ චිමා කියන්නේ සාය. ඊට පස්සේ වොන් පිස කියන්නේ ගවුම අඳිනවා. ඊළඟ ටී-ෂර්ට් එක. අන්තිම එක වයි ෂෝච් කියන්නේ කමීසය ෂර්ට් එක. ඔන්න ඔය පද ටික මතක තියාගන්න. අඳිනවා පළඳිනවා කියලා ඉප්තා කියන ක්‍රියාපදයට තේරුම තිබ්බට පුතේ හැම පදයක් එක්කම යූස් කරන්න බෑ. ආයෙ අමතක කරන්න එපා. ඔන්න මතක තියාගන්න. චූටි පොතක් තියාගෙන සටහනක් දාගන්න. ඔන්න භාවිත වෙන ක්‍රියාපද ටික. ක්‍රියාපදයට එක්ක භාවිත නාමපද ටික. ක්‍රියාපද නෙවෙයි ක්‍රියාපදයට එක්ක භාවිත වෙන නාමපද වර්ග ටික. හරි නේද? එහෙනම් හැමෝටම සුබ දවසක්. අදට ගිහින් එන්නම්. මතක ඇතුව එරන්දි නානයක්කාර කියන ඔයාලා ආදරෙන් නරඹන අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හැමදාම මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye.